යකෝ මේවා මගේවා. මම දුක් මහන්සියක් කො මේවා කරන්නේ. අඩෝ. අරක්කු ටිකක් නැත්තම් කියලා ඉල්ලපන් යකෝ. මන් දෙවා ගමේ උටෝල්තලා දීලා පරයා. මම අතාරින්නේ අඩෝ. මොකද ආවේ මේ කලබලෙන් මේ බෙබිරියන් දෙන්නේ? අඩෝ බලපන්න සුද්දා. මගේ කසිප්පු ගෑනේ මට පෙනි ඉස්සුවා පරයා. අඩෝ මම අතාරින්නේ යකෝ. බලාගම් වරද. සුද්දාද වැඩේ කරේ? ඔව්. බලවා මම දුක් මහන්සිය කරන දේවල් මල්ලේ. අඩෝ. දාබිර අයියා ඔයා මේ වැඩේට බහින්න එපා. ඔය සුද්දාක මටත් තියෙනවා පරණ ලොකු ඇරියස් එකක්. ඇයි ඔබ කසිප්පු ගෑන කිස්සුවද? අඩෝ සුද්දා. මං ඔය ජරා වැඩ කරන්නේ නැහැ. මං ඔකට ගමේ වසන්න බැරි වෙන්න දෙන්න හොඳ ගේම. ඔයා බහින්න එපා වැඩේට දාබිර අයියා. ඕම් බලන්නකෝ මං කරන්නේ වැඩේ බලන්නකෝ. අඩෝ. අඩෝ සුද්දා. ගමේ ඉඳලා ඉවරයි ඔබ මැරුණා කියලා හිතාගනින් බල් පරයා. අඩෝ අපි දිනුන් දාබිර අයියා. සුද්දා ඉවරයි දාබිර අයියා. සුද්දා ඉවරයි. මොකද කරේ කියපන්කෝ. ඌ අය කසිපු පුලි උස්සන්නෙත් නෑ. කසිපු පුලි උස්සන්න ගමේ ඉන්නෙත් නෑ. අම්මම කියවා. මොකද කරේ? දාබිර අයියාගේ කසිපු පුලි සුද්දා ඉස්සුවා කියලා මම පොලිසිය පැමිණිල්ලක් දැම්මා. පොලිසිය පැමිණිල්ල තමයි කසිපු ගෑන ගලන් ගියා කියලා. ඌ අරිනි දාලා මිල දෙන්න. මේක ඇතුලේ නම් අනිවාර්යෙන් වටිනා කියන දෙයක් තියෙනවා. තියෙනවා. Hey, kamu tidak bisa deh aku saat dia untuk temaru nyari na. Oh, jatuh nih. Kau nyari kira jatuh gue biar balik. Jatuh. Muka jauhan nih jatuh gue nih buru balik, pak. Balik, යතුරු කොහෙවත් නෑ. මේක ඇතුලේ අනිවාර්යෙන් වටිනා කියන දෙයක් තියෙනවම. තියෙනවා. යතුරු තිබ්බා. කොහෙද තිබ්බේ? ගෙදර පුරාම හොයලා නැති පාර ගෙදර අයිතිකාරය ඇරෝලා ඉල්ලගත්තා. ඔබ ගෙදර කක්කේ ඇරෙන්නද? ඇරෝලා ඉල්ලගත්තා. Mama, boleh kita
තුම සාක්ෂලකා බැලීමෙන් අනතුරුව කාටවත් කරදරයක් හිංසාවක් නොකර උඹරේ සිටි අහිංසක පබේකට බිම දමාගෙන පහර දීම, මඩේ දීම, හිස ගැලවීම, පොළවේ ගැසීම සහ කරේ තබාගෙන යාම යන චෝදනාවලට විත්තිකරු වැරදිකරු බවට මා තීන්දුව කරනවා. එමෙන්ම සියලුම කරු සලකා බැලීමෙන් අනතුරුව මෙම ගෞරවනීය නඩුමඩුව වැරදිකරුට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද තීන්දුව කරනවා. නඩු අංක VI-NI 25/74 2024 විත්තිකාර පාර්ශවය කල්දේරාගේ දාබරේ කටුපුලියේ බණ්ඩාරලාගේ මැක්ස් රාජිත S රුවන් මරිමෝල් අප්පුහාමිලාගේ තරිඳු ස්වාමීනි මම කැමතියි මුලින්ම මෙම සිද්ධියේ මහමලකරු දාබරේ විත්තිකූඩුවට කැඳවන්න. තමුන් මීට පෙරත් මෙවැනි චෝදනාවකට ලක් වී තිබෙනවාද? නෑ ස්වාමීනි. තමුන් මෙම නිවසට ඇතුළුනේ කොහොමද? අපි එහෙම නිවසකට ඇතුළුුනේ නෑ ස්වාමීනි. කොටින්ම කියනවා නම් මේ හොරකම සම්බන්ධව අපි කිසි දෙයක් දන්නේ නෑ. අපි ගොඩක් හරි අහිංසක මිනිස්සු ස්වාමීනි. මං විරුද්ධයි ස්වාමීනි, මං විරුද්ධයි. විත්තිකරුවන්ට බලෙන් වරද පටවලා විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමටයි මා මිත්‍ර නීතිඥ නලල් පොයින්ට් මහතා කටයුතු කරන්නේ. ස්වාමීනි මම ඊළඟට විත්තිකූඩුවට කැඳවන්නට කැමති මැක්ස් රාජිත S රුවන්. මෙම සිද්ධියේ මහමලකරු දාබරේ ඔබ කොපමණ කලක සිට අඳුරනවාද? අවුරුදු 5ක වගේ ඉඳලා අඳුරන. ඒ අතර කාලයේදී මෙවැනි සොරකම් වල යෙදී තිබෙනවද? එහෙම කිසිම හොරකමකට සම්බන්ධ නැත ස්වාමීනි. මම විරුද්ධයි ස්වාමීනි, මම විරුද්ධයි. මෙවැනි සොරකම් යනුවෙන් සඳහන් කිරීම කිසිසේත්ම සුදුසු නැත ස්වාමීනි. ඒ මන්ද කියනවා නම් මාගේ මේ සේවාදායකයින් තිදෙන මේ සොරකමට කිසිසේත්ම සම්බන්ධ නැත ස්වාමීනි. ඒ බව මට මේ නඩුමඩුවේ දියුරුව ප්‍රකාශ කරන්න පුළුවන් ස්වාමීනි. කටින් අල්ලගන්න එක එකව හයි හරක වගේ කියනවා නෙමෙයි හරිද? මොන ඇහුවත් දන්නේ නැහැ කියපන්. අපි දන්නේ නැහැ කියපන්. ගරු ස්වාමීනි මම කැමතියි ඊළඟට විත්තිකූඩුවට කැඳවන්නට. එම් තරිදු. තරිඳු මෝඩ හරකෙක් වෙන්න එපා. කීප විදියට වැඩේ කරපන්. තමුන් මෙම නිවසට ඇතුල් වූ පසු මුලින්ම ගියේ අල්මාරිය ළඟටද? නෑ මං ගියේ නෑ. අපි දන්නේ නෑ. අපි කොහොමද දන්නේ නෑ අපි කවුරුක්වත්. නිවසේ හිමිකරු අවදි කරලා අල්මාරිය අතුරින් ළඟ ගියේ තමුන් නේද? නෑ මං දන්නේ නෑ. බොරුදු කොහෙද මෙයා කියන්නේ? මම විරුද්ධයි ස්වාමීනි, මම විරුද්ධයි. නිවසකට සොරෙන් නැතුළු වී එම නිවසේ අල්මාරිය අර ගැනීමට නොහැකිව එම නිවසේම හිමිකරුගෙන් එම අල්මාරිය යතුරු ඉල්ලා සිටින්නා වූ හොරු සිටින්නේ මොන රටේද ස්වාමීනි? මම විරුද්ධයි ස්වාමීනි. මාගේ සේවාදායකයින් තිදිනා කිසිසේත්ම මේ සොරකමට සම්බන්ධ නැත ස්වාමීනි. පෞද්ගලික තරහ පදනම් කොටගෙන මෙම චෝදනාව ඉදිරිපත් කරන බව මට සඳහන් කරන්න පුළුවන් ස්වාමීනි. එම නිසා මෙම කරුණු කාරණා සැලකිල්ලටගෙන මාගේ සේවාදායකයින් තිදෙනා මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර දෙන මෙන් මං ඉල්ලා සිටිමි ස්වාමීනි. එපමණයි ස්වාමීනි. විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම සැකකාර විත්තිකරුවන් තිදෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමි. අයියේ මේ කවුද යතුරේ? දැන් දෙන්නේ නැත්තම් ගෙදරට ගෙනල්ලා දෙන්නද? අර දාවිලේ අයියා එදා කලබලයට අරන් ඇවිල්ලානේ. යතුරේ. හරි ගෙදරටම ගෙනල්ලා දෙන්න. එතන හරි නෑනේ. බබා මොඩේ තනිනු
මාගේ පෞකාර මිතුරෝ නිසා ලතවේ හිරගේ අවසාන රැ මාගේ